හරි අද අපි බලමු මේ soft toys ලා ඒ කියන්නේ teddy bears ලත් ඇතුළුව ඕගොල්ලන්ට මං කියලා දෙන soft toys ලා හදන්න මොන වගේ fabric වර්ගද ඒ වගේම මොන වගේ ද්‍රව්‍යද අවශ්‍ය වෙන්නේ කියලා. හරිද? එතකොට මෙන්න මේ වගේ fabric වර්ග ඕගොල්ලෝ නිතරම දැකලා ඇති. මේ වගේන් තමයි ඕගොල්ලෝ ගොඩාක් දුරට වැඩ කරන්නේ. හරිද? එතකොට මේවට මේවා ගොඩක් දුරට ප්ලේ බෝවා ඒ වගේම වෙල් බෝවා වගේ ෆැබ්‍රික් වලින් ඔයගොල්ලෝ ගොඩක් දුරට soft toys හදලා තියෙන්නේ. ඊට අමතරව අපි බලමු මොනවද මේ විවිධ වර්ගයේ රෙදි මොනවාද අපිට තියෙන්නේ මේ soft toys නිර්මාණය කර ගැනීම සඳහා. හරිද? එතකොට ඔයගොල්ලෝ හැමතිස්සෙම දන්නේ ප්ලේ බෝවා මිලිමීටර් 25 ප්ලේ බෝවා මිලිමීටර් 12 වගේ ෆැබ්‍රික් නේ. ඊට අමතරව ඒ ෆැබ්‍රික් විතරක් නෙමෙයි ගොඩාක් ෆැබ්‍රික් තියෙනවා අපිට මේ soft toys වර්ග හදාගන්න පුළුවන් ඒවා. හරිද? ඒ අතරින් අපි බලමු ෆැබ්‍රික් වර්ග කිහිපයක් බලමු අද. එහෙම බැලුවහම එන්නේ ෆ්ලීස් ෆැබ්‍රික්. හරිද? මේ ෆ්ලීස් ෆැබ්‍රික් කියන්නේ හරිම soft ෆැබ්‍රික් එකක්. ඒ වගේම පොඩි බබාලගේ soft toys හදන්න තමයි මේ ෆ්ලීස් ෆැබ්‍රික් එක යොදාගන්නේ. හරිද? ඒ වගේම ඉස්සලාම soft toys හදන්න ඉගෙන ගන්න ළමයිට මේ ෆැබ්‍රික් එක හොඳයි. මොකද ප්ලේ බෝවා වෙල් බෝවා වගේ වලින් ඕගොල්ලෝ මහන්න කලින් ඒ වගේ එකකින් ඉගෙන ගන්නවා නම් ඕගලන්ට ඒ ටෙඩීගේ හරි soft toy එකේ shape එක හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඕගොල්ලෝ හිතන්නකෝ මිලිමීටර් 25 ප්ලේ බෝවා එකක් වගේ ගත්තාම ඕගලන්ට ඒක බ්ලොක්ස් තියලා කපනකොටත් ඒක හිතා ගන්න ටිකක් අමාරුයි. මේ මොකද ඒකේ දිග කෙන්ඩි දිග නිසා. හරිද? බෝල් දිග බෝල් එකක්නේ. ඒ වගේම ඒකෙන් මහනකොට වුණත් ඕගලන්ට ඒක පොඩ්ඩක් අපහසුයි. ඒ වගේ නෙමෙයි මේ ෆ්ලීස් ෆැබ්‍රික් එකෙන් ඕගොල්ලෝ පුරුදු වෙනකොට ඕගලන්ට ඒ ටෙඩීගේ හරි soft toy එකේ shape එක ඉස්සල්ලා හොඳ idea එකක් ගන්න පුළුවන් කොහොමද ඒක මහගන්නේ කියලා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අර වගේ මේ ඒකට අදාළ fabric එකක් use කරන්න. හරිද? ඒ වගේ fabric එකක් හොයාගන්න බැරි කෙනෙක් නම් ඉස්සල්ලාම කෙටි බූල් එකකින් soft toy මහන්න පුරුදු වෙන්න. එතකොට ඔයගලන්ට shapes හිතා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ හැමෝම දන්න ෆෙල්ට් ෆැබ්‍රික්. ෆෙල්ට් ෆැබ්‍රික් ගත්තොත් එහෙම හරිම කලර්ෆුල් ෆැබ්‍රික් එකක්. ඒ කියන්නේ එක එක ලස්සන පාටවල් වලින් ඔයගොල්ලන්ට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අඟල් 36 45 වගේ පළලින් තමයි ඒවා මේ වෙළඳපොලේ විකුණන්න තියෙන්නේ. ඒවායේ තියෙනවා වර්ග 3-4ක් තියෙනවා. ඒ කියන්නේ ඒක හරිම soft විදිහට අපිට මිලදී ගන්නත් පුළුවන් soft ෆැබ්‍රික් උත් තියෙනවා. ඒ වගේම ඝනකම ෆෙල්ට් එකක් තියෙනවා. හරිද? හරිද? එතකොට ගොඩක් ඝනකම නැති ෆෙල්ට් එක අපි ගත්තොත් එහෙම අපි ටෙඩි කෙනෙක් හදනකොට ටෙඩිගේ හොම්බ වගේ මහනකොට අපිට ඒක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම කන් වගේ එක soft toys ලගේ මේ කන එතකොට හොම්බ වගේ කොටස් වලට කකුලට මැද කකුලේ කොටස් වලට වගේ අපිට ඝනකම අඩු ෆෙල්ට් එක යොදා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම ඝනකම වැඩි ෆෙල්ට් එක අපිට යොදා ගන්න පුළුවන් නහයට. එතකොට අපි ග්‍රැජුවේෂන් ටෙඩි වගේ හදනකොට මේ ග්‍රැජුවේෂන් ටෙඩිගේ කෝට් එක වගේ කොටසට ඇඳුම කොටසට තොප්පියට එතකොට මේ ඒ වගේ විවිධාකාර විදිහට ඒ අවශ්‍යතාවයන් වලට අපිට යොදා ගන්න පුළුවන්. ඒ ටිකක් හાર્ඩ් ෆෙල්ට් එක. හරිද? ඒ වගේම තමයි මේ ෆෙල්ට් එක ගැන කියනකොට ඕගලන්ට තවත් විසිතුරු නිර්මාණ කරන්න පුළුවන්. ඒ ෆෙල්ට් එකෙන් මෙතන මේ ඉමේජස් වල තියෙන විදිහට එක එක විසිතුරු විදිහට මේ ඉමේජස් වගේ කපලා ඒවා අපිට බ්ලැන්කට් මේ මැස්මෙන් මහලා ඒ විදිහට ෆෙල්ට් එකෙන් ලස්සන ඩෙකොරේෂන් කරගන්න පුළුවන් පොඩි බබාලට. හරිද? හරි. ඊළඟට ඕගොල්ලන්ට මම කියලා දෙන්නම් මේ කැම්බ්‍රෙල්ලා ෆැබ්‍රික් කියන්නේ මොකක්ද කියලා. කැම්බ්‍රෙල්ලා ෆැබ්‍රික් එකේ තියෙනවා මේ එක මේ ස්මූත් එක තියෙනවා, තින් එක වගේම ටිකක් හાર્ඩ් ඝනකම ෆැබ්‍රික් තියෙනවා. ඒවා අපිට යොදා ගන්න පුළුවන් ඒ soft toys ලගේ ඉන ලයිනින් වලට මේ ඇතුලේ තියෙන ලයිනින් වලට අපිට ඒ ෆැබ්‍රික් එක යොදා ගන්න පුළුවන්.
හරිද ඒ වගේම අපිට තවත් ප්‍රයෝජනවත් වෙන ෆැබ්‍රික් එකක් තමයි මේ soft toys ලා නිෂ්පාදනය කරනකොට cotton fabric එක. හරිද මේ cotton fabric එක අපි හිතුවේ නැති වුණාට cotton fabric එකකිනුත් ලස්සන toys නිෂ්පාදනය කරනවා මේ වෙන රටවල් වල ඒවත් හොඳ ඉල්ලුමක් තියෙනවා මේ පොඩි බබාලට මේ සෙල්ලම් කරන්න ඒ විදිහට cotton fabric හදනවා. හරිද ඒක බබාලට හරි සනීපයිනේ. ඒ වගේ අර මේ බූල් නහයට යන්නේ ඒ වගේ මේ බබාලා කටට දැම්මහම ඒ වගේ හපනකොට ඒ බූල් හැම කෙන්දි හැම යන්නේ ඒ හින්දා cotton fabric වලිනුත් බබාලට soft toys නිර්මාණය කරනවා. හරිද එතකොට ගොඩාක් වෙලාවට අපිට soft toys නිර්මාණය කිරීමේදී cotton fabric එක අවශ්‍ය වෙන්නේ මේ toys ලගේ ඇඳුම් මහගන්නකොට අපිට මේ cotton fabric එක use කරගන්න පුළුවන්. හරිද එතකොට තව මේ වගේ ෆැබ්‍රික් එකක් තියෙනවා අපි ඒකට මින්කි ෆැබ්‍රික් කියලා කියනවා sorry ඒක ඩොට් වගේ රෙද්දක් ඒකෙන් උනත් ලස්සන ටොයිස් නිර්මාණය කරගන්න පුළුවන් හරිද එතකොට විවිධාකාර ටොයිස් නිර්මාණය කිරීමේදී ඒ අවශ්‍යතාවයන් වලට ගැලපෙන ගොඩාක් ෆැබ්‍රික් වර්ග අද වෙළඳපොලේදී ඕගලන්ට මිලදී ගන්න පුළුවන් අපේ අවශ්‍යතාවයන් වලට අනුව මෙන්න මේ වගේ ෆැබ්‍රික් උනත් ඕගොල්ලෝ දැකලා ඇති ගොඩක් පොඩි බබාලාගේ ඇඳුම් වලටත් මේ ජර්සි වගේ මහනකොටත් මේවා යූස් කරනවා ඒ වගේම soft toys උත් තියෙනවා මේ ෂෙපා ෆැබ්‍රික් කියන එක මේක soft toys උත් ගොඩාක් අය නිර්මාණය කරලා තියෙන ඕගලන්ට අත්දැකීම් ඇති මේ පොඩි බබාලා ඉන්න ගෙවල් වල එහෙම මේ වගේ ෆැබ්‍රික් අපිට දැක ගන්න පුළුවන් හරිද හරි අපි දැන් බලමු ඕගොල්ලෝ හැමතිස්සෙම යූස් කරන ප්ලේ බෝවා මිලිමීටර් 25 ඒ වගේම ප්ලේ බෝවා මිලිමීටර් 12 කියන්නේ මොනවද ඒ වගේම මේ වෙල් බෝවා කියන්නේ මොනවද කියලා හරිද ප්ලේ බෝවා දිග බූල් එකට තමයි අපි මිලිමීටර් 25 දිග බූල් එක තියෙනවා ඒකට තමයි මේ වගේ ඕගලන්ට පේනවා ඇති ඒක හරි දිගයි බූල් එක මේ කෙටි බූල් එකට වැඩිය හරිද ඒකෙම තියෙනවා මිලිමීටර් 12 ඒ දිග බූල් එකට වැඩිය අඩු එකක් හරිද එතකොට මේ දෙකේ ඇති වෙනස තමයි ගොඩක් වෙලාවට ළමයි ප්ලේ බෝවා මිලිමීටර් 25 දී අපි යොදා ගන්න ලොකු ටෙඩීස්ලා නැත්තම් ලොකු soft toys මොනවා හරි නිෂ්පාදනය කරනකොට තමයි අපි මිලිමීටර් 25 යූස් කරන්නේ හරිද ඒ වගේම මිලිමීටර් 12 පොඩි toys ලට යූස් කරන්නේ මිලිමීටර් 12 හරිද මේ දෙක අතර වෙනස කියන්නේ දැන් ඕක ඕගොල්ලෝ මහනකොට ඕක ඕගලන්ට හොඳට පැහැදිලි වෙයි ඕක කපන කොටත් මිලිමීටර් 25 ප්ලේ බෝවා එක ඔයගොල්ලෝ කපනකොට ඒකේ කෙඳි වගේ හැම තැනම කපනකොටත් මේ විසිරීලා යනවා. ඒක චුට්ටක් අපහසුයි නමුත් ඒක මහල ඉවරුනාට පස්සේ හරිම ලස්සනයි. ඒකේ වැලීඩෙකුත් තියෙනවා. ඒ කියන්නේ ඒක පේනුමක් තියෙනවා හොඳ. මේ මිලිමීටර් 12 එකත් ලස්සනයි කැත නැහැ. නමුත් අර මහ ගන්න පහසුයි ඇත්තටම මිලිමීටර් 12. ඒ වුණාට මහල ඉවරුනාට පස්සේ ඒ දෙක අතර බැලුවොත් ඉතින් ගොඩාක් වෙලාවට හොඳ පෙනුමක් තියෙනවා මිලිමීටර් 25 ප්ලේ බෝවා එකෙන් බැහුවහම හරි එතකොට මේ වෙල් බෝවා කියලා කියන්නේ මේ වගේ ෆැබ්‍රික් එකකට ඒක ලොකු දිග කෙඳි නැහැ මේ වගේ උනාට ඒක ෂයින් එකක් තියෙනවා පොඩි ඒකත් ලස්සනයි ඕගලන්ට පොඩි ටෙඩීස්ලා මහ ගන්නවා නම් ඒ වගේම ඕගොල්ලෝ දැන් දිග ටෙඩීගේ ලොකු ටෙඩීගේ හරි ලොකු soft toy එකක නහය අත වගේ දානවා නම් ඕගලන්ට හොඳයි මේ වෙල් බෝවා එකෙන් ඒ කොටස් යොදා ගන්න පුළුවන් දිග බූල් එකෙන් ඇඟ දාලා කෙටි බූල් එකෙන් අපිට පුළුවන් මේ වෙල් බෝවා එකෙන් අපිට පුළුවන් අත එහෙම හොම්බ එහෙම යොදා ගන්න. හරි ඊළඟට අපි බලමු මොනවද මේ දැන් soft toys හැදුවට පස්සේ ටෙඩි බෙයාස්ලා හරි ඒ වගේ soft toys හැදුවට පස්සේ අපි මොනවද ඇතුළට පුරවන ද්‍රව්‍ය මොනවද කියලා. අපිට inner filling එකට ඒක ඇතුළ පුරව ගන්න අපිට යොදා ගන්න පුළුවන් පොලිෆීල් වගේ ද්‍රව්‍යයක්. හරිද? එතකොට ඒවට අපි කොයි වගේ දේවල්ද යොදා ගන්න කියලා බලමු.
ඒවා භාවිතයේදී අපි කියනවා ස්ටෆින් මැටීරියල්ස් කියලා. එතකොට මේ ඉන ෆිලිංස් වලට අපිට පොලිෆීල් වලත් එක එක වර්ගයේ පොලිෆීල් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් සොෆ්ට් එක තියෙනවා. ඒක හරි සනීප හොඳ සොෆ්ට් එක ගතියෙන් තියෙන පොඩි බබාලට යූස් කර ගන්න පුළුවන් හොඳ ෆිලින් මේ පොලිෆීල් තියෙනවා. ඒ වගේම ඊට වැඩිය thickness එක චුට්ටක් වැඩි එකක් ටිකක් hard එක කියලා ඒ වගේ වර්ග කිහිපයකින්ම අපිට මේ පොලිෆීල් කියන එක යොදා ගන්න පුළුවන්. ඕක number 1 quality 2 3 කියලා අපිට මේ shops වලින් මේ ගන්න පුළුවන්. එතකොට මේවා යූස් කරන්නේ කොයි වගේ දේවල් වලද කියලා බැලුවොත් අපිට number 1 quality එක ඇත්තටම චූටි බබාලගේ newborn babies ලගේ වගේ ලංකාවේ වගේ නම් කොට්නේ දාන්නේ ලංකාවේ වගේ නම් කපු පුළුන්නේ මේ කොට්ටවලට යොදාගන්නේ. නමුත් පිට රටවල් වල හරීම soft මේ polyfill එක යොදා ගන්නවා. ඒගොල්ලන්ගේ ඔය මේ newborn baby ලාගේ එක soft toys වගේම කොට්ට වගේ දේවල් නිර්මාණය කරන්න. හරිද? එතකොට මේ ඒ වගේ දේවල් වලට හොඳයි. උනට cushion එතකොට baby pillows වගේ දේවල් වලට අමතරව සාමාන්‍යයෙන් වෙන පොඩි ටිකක් ලොකු බබාලට අපිට ඊට වැඩිය soft එකෙන් අඩු polyfill යොදා ගන්න පුළුවන්. මේ වගේ දේවල් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ටත් අත්දැකීම් ඇති. ඕගොල්ලෝ එක හිතුවේ නැති වුණාට දැන් ඕගොල්ලන්ට ඒවා අයිඩියා එකක් තියෙනවා ඇති මම කොයි වගේ දේවල්ද කියන්නේ කියලා. හරීම soft එක තියෙනවා. ඒ වගේම hard polyfill එකත් මේ කඩේ ගන්න පුළුවන්. ඕගොල්ලෝ ගද්දි ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ඒක යොදා ගන්න පුළුවන්. ගොඩක් soft එක ගත්තොත් ඇත්තටම ඕගොල්ලන්ට ගොඩාක් පුරවන්න අවශ්‍යයි. අර මේ hard එකේදී පොඩ්ඩක් වැඩිපුර polyfill මේ අඩුවෙන් යන්නේ අරකෙදි වැඩිපුර polyfill යනවා. හරිද? එතකොට මෙතනදි කියන්න ඕනේ වැදගත්ම දේ තමයි ඕගොල්ලෝ polyfill පුරවන අවස්ථාවේදී ඔය toyට ඔයා polyfill පුරවනකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ට සමානව ඒ polyfill එක පිරෙන්න ඕනේ. දැන් හොම්බ කොටසට යන ප්‍රමාණය එතකොට අත්වලට යන ප්‍රමාණය ඒවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඒ මේ polyfill පුරවනකොට. නැත්තම් ඕගොල්ලෝ බලන්න පුරවද්දී තනිකර ඒ මේ පැටර්න් එක වෙනස් ෂේප් එකක් තමයි එන්නේ ඔය polyfill පුරවන්න යනකොට. ඕගොල්ලෝ පැටර්න් එක out of shape වෙනවා. ඔය polyfill එක සමාන්තරව එක පැත්තකට නැත්තම් වැඩි වෙනවා. එක පැත්තක් ඉස්සිලා තියෙනවා. එක්කෝ මේ හොම්බ පැත්ත ඉස්සිලා තියෙයි, නහය පැත්ත ඉස්සිලා තියෙයි, මූණ එක පැත්තක් ඉදිමිලා වගේ තියෙනවා. නැත්තම් බඩ අඩුවෙන් පේනවා, මේ කෙට්ටු ගතියක් පේනවා. ඒ වගේ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සමාන්තරව ලස්සනට ඔය polyfill පුරවන කටයුත්ත හරියටම කරගන්න ඕනේ. එහෙම කරගත්තේ නැත්තම් ලස්සන පැටර්න් එකක් ඕගලන්ට දුන්නත් වැඩක් නැහැ. ඔය polyfill පුරවන එක ලස්සනට කරගත්තේ නැත්තම්. එතනදී ඕගොල්ලෝ හොඳ අවබෝධයෙන් ඒ වැඩේ කරන්න ඕනේ. නැත්තම් කොච්චර ලස්සන පැටර්න් එකක් දුන්නත් out of shape වෙනවා polyfill පුරවන වැඩේදී. හරි. එතකොට ඕගොල්ලෝ හැමතිස්සෙම මේ ෆැබ්‍රික් ගැන විතරයිනේ හිතන්නේ. හැමතිස්සෙම කියන්නේ අර වගේ කෙටි බූල් එක කියනවා, දිග බූල් එක කියනවා. ඒ ගැන විතරයි ඕගොල්ලෝ ලොකුවට හිතන්නේ. නමුත් ඕගොල්ලෝ ලොකුවට හිතන්නේ නැති තව දෙයක් තියෙනවා. උනට හරිම වැදගත් දෙයක් තමයි මේ ඇස් නහය. ඒ ඇස් නහය කියන එකෙන් තනිකර ටෙඩි බෙයාගේ ෂේප් එක ඕගොල්ලන්ට වෙනස් වෙනවා. හරිද? එතකොට soft toy නිර්මාණය කරනකොට ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ ඇස් කියන එක නහය කියන එක ගැන හොඳ සැලකිලිමත් වෙන්න ඕනේ. උස ප්‍රමාණය අනුව ඕගොල්ලෝ බලලා ඒ size එක අනුව ප්‍රමාණය බලලා තමයි ඕගොල්ලෝ ඇස් තීරණය කරන්න ඕනේ. ඒ වගේම නහය තීරණය කරන්න ඕනේ. ඒකට සම්මතයක් නැහැ. ඕගොල්ලන්ට මේ ප්‍රමාණයට දාන්න ඕනේ මේ මිලිමීටර් ගානේ ඇස් කියලාවත් නහය කියලාවත් එහෙම දෙයක් නැහැ. ඕගොල්ලෝ තීරණය කරන්න තියලා කොහොමද මේ ටෙඩීට හරි soft toy එකට යන ඇහැ කියලා. ලොකු ටෙඩි කෙනෙක්ට හරි toy එකකට ඕගොල්ලෝ චූටි ඇස් තියලා හරියන්නේ නැහැ. හරිද? ඒක තනිකර එයාව වෙනස් කරලා විකෘති වෙනවා ඒ කරන වැඩෙන්. ඒ වගේම තමයි නහයත්. ඒ වගේම ඕගොල්ලෝ කට මහ ගන්නකොටත් ඒ ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ.
අද වෙළඳපොලේ විවිධාකාර අපිට ඇස් හොයාගන්න පුළුවන් ඇස් වර්ග තියෙනවා. ගොඩාක් වෙලාවට වොෂර් දාපු ඇස් තියෙන්නේ. වොෂර් දාපු ඒවා තියෙනවා. ඒ වගේම අලවන ඒවා තියෙනවා. ගොඩාක් වෙලාවට ඕගොල්ලෝ අලවන දැන් වොෂර් දාපු ඇහැක් උනත් අරගෙන වොෂර් එක ගලවලා තියලා අලවනවා නම් හොඳ ගම් එකකින් B6000 වගේ ගම් එකකින් හොඳට අලවනවා නම් තමයි ගොඩාක් සුදුසු. මේ තියෙන්නේ මිලිමීටර් 35 ඇස් මේවා මේ ටික දාලා කවර් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ දානකොට ලස්සනට ඒව ගලවලා ගන්න පුළුවන්. මේ මිලිමීටර් 35 ඇස් දෙකක් තමයි මේ තියෙන්නේ. මේ ලොකුම ටෙඩි කෙනෙක්ට ඔය ලොකු ටෙඩිස්ලට දාන ඇස්. මේක මිලිමීටර් 24 මිලිමීටර් 24 ඇස් දෙකක් තමයි මේක. මේ තියෙන්නේ මිලිමීටර් 24. මේක මිලිමීටර් 27. මේ තියෙන්නේ මිලිමීටර් 27 ඇස් දෙකක්. මේ වගේ කකුල් මේ තියෙන්නේ මිලිමීටර් 19. මේ තියෙන්නේ පොඩිම ඇස් පොඩි ඇස් මිලිමීටර් 19 ඇස් දෙක. මේ තියෙන්නේ ඇස් වල සයිසස් ඕගොල්ලෝ පැහැදිලිව බලන්න. දැන් පැහැදිලිනේ මේ තියෙන ලොකුම සයිස් එක. කොහොම පැහැදිලි මෙන්න මේ පැහැදිලි. එතකොට ටෙඩීලා අපි නිෂ්පාදනය කරනකොට ටෙඩීලාට ඇස් තියනවා වෙනස් ඒවා තියනවා. ඒ වගේම නහයවල් වෙනස්. ඒ වගේ ඩොග්ස්ලා නිර්මාණය කරනකොට මේ නහය වෙනස්. ඒ වගේම මිකී මවුස් වගේ ටොයි එකක් නිර්මාණය කරනකොට ඒගොල්ලන්ගේ ඇස් එහෙම ගන්න තියෙනවා විවිධාකාර විදියට වෙනස් විදියට තමයි තියෙන්නේ. හරිද? ඒවා ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඔයගලන්ගේ කැමති විදිහට ඔයගොල්ලෝ හදන ටොයි එකේ හැටියට වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. එතකොට ඕගලන්ට මේ හෑන්ඩ්මේඩ් ටෙඩීස්ලාත් දැන් වෙළඳපොලේ තියෙනවා. එතකොට ඒ හෑන්ඩ්මේඩ් ටෙඩීස්ලට ගොඩක් වෙලාවට මේ බටන් එකක් වගේ යූස් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ බටන්ස් දෙකක් අපි ෂර්ට් බටන්ස් වගේ දෙකක් අලවන්නත් පුළුවන්. අර වගේ ප්ලාස්ටික් බටන් මේ තියෙනවා වෙළඳපොලේ. ඒ වගේම විවිධාකාර ලස්සන නිර්මාණ වලින් තියෙන බටන්ස් වගේ ලස්සන ඇස් තියෙනවා වෙළඳපොලේ. ඔයගලන්ට ඒවා මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට එම්බ්‍රොයිඩරි ඇස් නිර්මාණය කරගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට soft toy නිර්මාණය කරනකොට එම්බ්‍රොයිඩරි ඇස් නිර්මාණය කරනවා නම් ගොඩක් හොඳයි. පොඩි බබාලාට ඒක කිසිම හානියක් වෙන්නේ නැති නිසා. මේ තියෙන්නේ මිලිමීටර් 40 නහය. මිලිමීටර් 40 මිලිමීටර් 40 නහය. මේ තියෙන්නේ 35. ඔයගලන්ට එතකොට ඩිෆරන්ට් එක පේනවනේ. අරකට වැඩිය මේ නහය ලොකුයි. මේක 35 මේක 40. පේනව නේද ඩිෆරන්ට් එක? මිලිමීටර් 32. එතකොට බලන්න මේවත් එක්ක වෙනස. මේ ලොකුම සයිස් එක මේ ඊළඟ සයිස් එක මේක ඊළඟ මේක 35 මේක 40 මේක 30. sorry 32. මේක මිලිමීටර් 32. මේක මිලිමීටර් 24. මේ තියෙන්නේ මිලිමීටර් 24. මේ තියෙන්නේ 28. මේක 28. මේක 24. මේවයි ඩිෆරන්ට් එක බලන්න. ඕගලන්ට මම පෙන්නන්නම් සයිස් වලින්. නැත්තම් ඕගලන්ට හොයාගන්න බැරි වෙයි. දැන් පැහැදිලි ඇති නේද? මේ තියෙන දැන් පැහැදිලිව තියෙනවා ඔන්න සයිසස් ටික. ඔය තියෙන සයිස් ටික මෙන්න මේ විදිහට දැන් පැහැදිලි ඇති. හරි. එතකොට ඊළඟට වැදගත් දේ තමයි මේවා අලවන ගම් එක. ඕගොල්ලෝ කට හැම මහල ඉවරනට පස්සේ ඒ මහන නූල් කොටස ගම් දාලා අලවන්න. ඒ වගේ මේ ඇස් වගේ දේවල් අලව ගන්න පුළුවන්. නහය අලව ගන්න පුළුවන්. B6000 ගම් එකෙන් පුළුවන් ඕගලන්ට ඒ වැඩේ කරගන්න.
ඒ වගේම මහනකොට 120 කොටන් නූලක් වගේ එකක් පාවිච්චි කරන්න ඒ ටෙඩීට අදාළ ඒ සොෆ්ට් ටොයිට අදාළ කලර් එකෙන් ඒක යූස් කරන්න. එතකොට අර කිසිම මේ වෙනස් විදිහක් පේන්නේ නැහැ. මම ඕගලන්ට වීඩියෝස් වල කියලා දීලා තියෙනවා කොහොමද ඒ ස්ටිච් එක පේන්නේ නැති වෙන්න ඕගොල්ලෝ මහගන්නේ කියලා. ඒවා වීඩියෝස් වල ගිහිල්ලා බලන්න. මම ඔය හැමදේම ඕගලන්ට කියලා වීඩියෝස් කරලා දීලා තියෙනවා. මගේ බ්ලොග්ස් ගත්ත ළමයිට YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් වලට අමතර වීඩියෝස් ටිකක් මම දානවනේ. ඒවයි ඔක්කොම විස්තර තියෙනවා. ඔයගොල්ලෝ ඒවා හොඳට ගිහිල්ලා බලන්න. එතකොට ඔයගලන්ට මේරා ෆැෂන් YouTube channel එකෙන් හැමදාම මම කියනවා ඔයගලන්ට බ්ලොග්ස් මිලදී ගන්න පුළුවන් කියලා. ටෙඩීස් ලගේ බ්ලොග්ස් ඩිසයින්ස් 3ක් තියෙනවා. ඒ වගේම මිකී මවුස්, පපි ඩොග් වගේ බ්ලොග්ස් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඒ විස්තර ඔක්කොම මගේ channel එකේ තියෙනවා. එහෙම නැත්නම් 077යි 880යි 14යි 17 කියන නම්බර් එකට ඔයගලන්ට WhatsApp message එකක් දාලා මේ විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. එතකොට ෆැබ්‍රික් ඉල්ලන ළමයිට මේ half pack එකයි full pack එකයි මේ half pack එකටයි full pack එකටයි අමතරව ගොඩක් අයගේ ඉල්ලීම විදිහට මම තව pack එකක් ඕගලන්ට නිර්මාණය කරලා තිනවා small pack එක. ඒක ඕගලන්ට cash on delivery මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒකේ සාමාන්‍යයෙන් ටෙඩීස්ලා දෙන්නෙක් වගේ කියන්නේ ලොකු මේ අඩි 2.5 ටෙඩී අඟල් 6 වගේ ටෙඩී කෙනෙක් ගන්න පුළුවන් සයිස් එකට පොඩි පැක් එකක් ඕගොල්ලන්ට හදලා තියෙනවා. ඒ වගේම මේ පැක් එකට කිසිම ඩිලිවරි ගාස්තුවක් ඕගොල්ලන්ට ආය වෙනම ගෙවන්න ඕනේ නැහැ. ඒ ඔක්කොටම තමයි 5500ක් වෙන්නේ. ඩිලිවරි ගාස්තු ෆ්‍රී තමයි ඕගොල්ලන්ට දෙන්නේ. ඒකෙන් ඕගලන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මොනවාද මේ soft toy නිර්මාණය කරනකොට මොනවාද අපි ගන්න ෆැබ්‍රික් ටික කියලා. ඒ කියන්නේ අර ගොඩාක් මේ ලොකුවට ගන්න අපහසු ළමයින්ට ඒක මම නිර්මාණය මේ හදලා තියෙන මේ පැක් එක මේ ඒකෙදි ඔක්කොම ෆැබ්‍රික් ඒ කියන්නේ ෆෙල්ට් එක එතකොට මේ ප්ලේ බෝවා දිග බෝල් එක කෙටි බෝල් එක වගේම වෙල්බෝ කොටසක් ඒ වගේ මේ ලොකුවට රෙදි නෙමේ පොඩි පැක් එකක්. ඒ වගේම ඕගලන්ට පොලිෆිල් කිලෝ එකක් එන්නේ. ඒ වගේ එතකොට ඇස් නහයවල් එතකොට ඕගලන්ට ඉදි කටු ඒ වගේම B6000 ගම් එක. ඒ වගේ පොඩි පැක් එකක් ඕගලන්ට නිර්මාණය කරලා තිනවා. මේ 5500යි ඒ පැක් එක ඕගලන්ට cash on delivery මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. ස්මෝල් පැක් එක විතරක්. ඒ වගේම half pack එකයි full pack එකයි ගන්න ළමයිට නම් full pack එක ගන්න අයට cash on delivery වලින් මේ බඩු ගෙන්න ගන්න බෑ. ඒගොල්ලන්ට මේර ෆැෂන් account එකට සල්ලි දාලා ඊට පස්සේ slip එක එව්වට පස්සේ තමයි අපි මේ packs ඕගොල්ලන්ට ready කරලා එවන්නේ. එතකොට ඔයගොල්ලෝ අද වීඩියෝ එකෙන් normal ඔයගොල්ලෝ හැමදාම දන්න ෆැබ්‍රික් වලට අමතරව මොනවාද මේ soft toys හදන්න යොදා ගන්න පුළුවන් ගොඩාක් ෆැබ්‍රික් වර්ග තියෙනවා කියන එකත් ඒවට යොදා ගන්න අනිකුත් අමුද්‍රව්‍ය ගැනත් අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා මම හිතනවා. හැමදාම කියනවා වගේ මේරා ෆැෂන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම WhatsApp මාර්ගයෙන් ඔයගලන්ට විස්තර දැනගන්න පුළුවන්. 077යි 80යි 63යි 787 ඒ වගේම 077යි 880යි 14යි 17 ඒ නම්බර්ස් දෙකෙන් ඕගලන්ට විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.